ලොකුම ස්ට්‍රෙන්ත් එක මගේ ටීම් එක මම මොකක් හරි ඇත්තටම කියනවා ඔයගොල්ලන් කියන දෙයක් මම කළා නැහැ. ඔයගොල්ලන් හිතුවට එහෙම ලොකු දෙයක් කළා කියලා හිම නැහැ. සමහර කෙනෙක් ඇත්තටම නිකන් හිතලා බලුවොත් මම ඔයාලත් එක්ක කළා තියෙන්නේ ඔයාලා කියන දෙයට හුඟක් දීප එක කතා කරපු එක ලිසන් කරපු එක විතරයි. ඒ හැමදේම මේකට ඇක්ෂන් කරලා තියෙන්නේ ඒ දේවල් සක්සස් කරලා තියෙන්නේ ඕගොල්ලන්මයි. ඉතින් එහෙම ඇත්තටම එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම ඔයාලා ලොකුවට කිව්වට ඒක අපි හැමෝම එකතු වෙලා කරපු දෙයක් මිසක් එහෙම මිරකල් එකක් මගේ අතින් වෙලා නැහැ. අනිත් එක තමයි විශේෂයෙන්ම මම කියනවා මේ ටීම් එක මම මෙතන ෆිසිකලි නොහිටියත් ඔයාලා හැමදේනම ඉන්ඩිවිජුවලි හැමෝම ගැන මට හොඳ මතකයක් තියෙනවා. ඔයාලා එක එක්කෙනාට මට නේම් කරලා කිව්වොත් එහෙම ඔයගොල්ලන්ගේ හැම ඉන්සිඩන්ට් එකක්ම මට මතකයි. ඒ තරමටම ඔයගොල්ලන් මට ඇත්තටම ලං වෙලා තියෙනවා. මට ගලයන්ස් එකේ යන්න තියෙන ලොකුම කරන්න අමාරුම දේ ඇත්තටම ඔයාලගෙන් ඇඩ් වෙන එක. කාලය කොතරම් වේගයෙන් ගෙවි ගියත් ඔබ අපට දුන් ඒ සෙනෙහසත් මඟ පෙන්වීමත් අදටත් අපේ හදවත්වල ජීවමානයි. අම්මෙක් වගේ අපේ අතින් අල්ලලා අපිට පාර පෙන්නපු ඔබට මැවුනා සිහිවෙලා ඔබේ සෙවනේ දැවටුණුවේ මතකයන් කවදා එනමුදු යළිත් දකින්නට සොඳුරු සිනාවන් අප පියවරේ මඟ පෙන්වූ ඒ දයා දැනෙනවා ඔබේ අඩුව අපේ හදේ මතක සිතුවම්